කලින් වීඩියෝකදී අපි කතා කරන්න පුතේ සරල රේඛා දෙකක් අතර කෝණ සමච්ඡේද බල සමීකරණ ලියාගෙන කොහොමද කියලා. අපි අද කතා කරන්නේ ඒ කෝණ සමච්ඡේදක දෙකේ සුළු කෝණ සමච්ඡේදකය මොකක්ද මහා කෝණ සමච්ඡේදකය මොකක්ද කියලා තෝරගන්න විදිය ගැන. මේ තියෙන අපිට කලින් වීඩියෝකදී හම්බෙච්ච කෝණ සමච්ඡේදක වල සමීකරණ අපි මෙතනදී පාවිච්චි කරන්නේ සරල රේඛා දෙකක් අතර කෝණය කියන સિદ્ધාන්තය. සරල රේඛා දෙකක් අතර කෝණයට ඇනගයට සම්බන්ධතාවයක් ලබා ගත්ත අනුක්‍රමණ වෙනස බෙදීම එක තමයි අනුක්‍රමණ ගුණිතයේ මාපාංකය කියලා. හිතන්න අපිට ඕනේ සරල රේඛා දෙක අතර සුළු කෝණීය සමච්ඡේදකය ලබා ගන්න නම් ඒ කියන්නේ සරල රේඛා දෙක අතර දැනට තියෙන කෝණය අංශක 90ට වඩා අඩුයි. කියන්නේ මේක 2යි තියෙනවා නම් 2යි තීටාගේ අංශක 90ට වඩා අඩුයි. ඒ කියන්නේ තීටාගේ අංශක 45ට වඩා අඩුයි. ඒ වගේම මහා කෝණීය සමච්ඡේදකය ගන්න ඕන නම් මේ මහා කෝණය කියලා කියන්නේ ඒක අංශක 90ට වඩා වැඩි. කියන්නේ 2යි තීටා අංශක 90ට වඩා වැඩි කියලා කියන්නේ තීටා කියන එක නම් අංශක 45ට වඩා වැඩි. තීටා 45ට අඩු නම් ඒ කියන්නේ සුළු කෝණ සමච්ඡේදකයේදී සමච්ඡේදකයත් අපි තෝරගන්න ඕනෑම රේඛාවක් කැමති රේඛාවක් අතර කෝණයේ tan අගය එකට වඩා අඩු වෙන්න ඕනේ. සමාන මහා කෝණ සමච්ඡේදකයේදී අපි තෝරගන්න සරල රේඛාවත් සමච්ඡේදකයත් අතර කෝණය අංශක 45ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මහා කෝණ සමච්ඡේදකයේදී සරල රේඛාවත් සමච්ඡේදකයත් අතර කෝණයේ tan අගය එකට වඩා වැඩි වෙන්න ඕන. අපිට මෙතෙන්දී මේ සරල රේඛා දෙකෙන් කැමති සරල රේඛාවක් තෝරගන්න පුළුවන්. මේ සරල රේඛාවත් එක්ක අපි මේ දෙන්නක වෙනම මෙයාගේ අතර කෝණයයි මෙයාගේ අතර කෝණයයි වෙනම හොයලා බලමු. මේ පැත්තේ තියෙන්නේ මේ සරල රේඛාවත් එක්ක මේ 5x ධන 7යි y ඍණ 15 සමානයි බිඳුව කියන සරල රේඛාවේ අනුක්‍රමණය සලකලා ඒ දෙන්න අතර කෝණයේ tan අගය අරගෙන ඊළඟට මේ පැත්තේ තියෙන්නේ මේ සරල රේඛාවත් එක්ක 2x ඍණ 16 y ඍණ 25 සමානයි බිඳුව කියන සරල රේඛාවේ අනුක්‍රමණය සලකලා ඒ රේඛා දෙක අතර කෝණයේ tan අගය අරගෙන. ඒතර අපිට පේනවා මේ රේඛාවේදී tan θගේ අගය මාපංකයක් ගත්තම 7න් 4යි. දැන් එකට වඩා කුඩා අගයක් ලැබිලා තියෙන්නේ. මේකෙදි විශාල විදිහට 28යි. එකට වඩා විශාල අගයක් හම්බෙලා තියෙන්නේ. අපි මුලින් ගත්ත තර්කයත් එක්ක පැහැදිලි. එකට වඩා අඩු වෙනම් ඒ කියන්නේ සුළු කෝණ සමච්ඡේදකය. එකට වඩා විශාලයි නම් ඒ කියන්නේ මහා කෝණ සමච්ඡේදකය. එතකොට අපිට මෙන්න මේ විදිහට සරල රේඛා දෙක අතර කෝණයේ කෝණ සමච්ඡේදක සුළු කෝණ සමච්ඡේදකයද මහා කෝණ සමච්ඡේදකයද කියලා පැහැදිලිව වෙන් කරලා හඳුනගන්න පුළුවන්. ඉතින් සරල රේඛාවේ තවත් සිද්ධාන්තයක් එක්ක අපි ආයෙත් හම්බ වෙනවා. අපිට ජය වේවා.